අද වීඩියෝ එක 100%ක් ෆ්‍රී කරන්න පුළුවන් කෝස් කිහිපයක් ගැන. ඔයාලා දන්න ඇති ස්ලියට් ආයතනය. ගොඩක් අය මේ ආයතනය හඳුන්වන්නේ ATI කියලා. අද වීඩියෝ එක ගෙනාවේ ඒ ගැන. මුලින්ම කියන්න ඕන ATI බ්‍රාන්චස් ලංකාව තුළ 19ක් තියෙනවා. මේ ගැන ඔයාලට වැඩි විස්තර අවශ්‍ය නම් www.sliet.lk වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ආයතනය තුලදී කෝසස් 14ක් කරන්න පුළුවන්. මම කීපයක් කියන්නම්. HND IT, HND English, HND Business Finance, Business Administration, Tourism and Hospitality Management. ඒ වගේ කෝසස් 14ක් ඔයාලට මේ ස්ලියට් ආයතනය තුලදී කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕන මේ හැම ආයතනයකම මේ කෝසස් 14ම නැහැ. ඔයාලා ඇප්ලයි කරන බ්‍රාන්ච් එක අනුව ඔයාලට අවශ්‍ය කෝස් එක තියෙද කියලා ස්ලියට් වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර කෝසස් ඔයාලට පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඔයාලා මේ කෝසස් ෆුල් ටයිම් කරනවා නම් 100%ක් ෆ්‍රී තමයි ඔයාලට මේ කෝස් එක කරන්න තියෙන්නේ. ඒ වගේම මේ හැම කෝස් එකක් අවසානයේදීම ඔයාලට HND එකක්, ඒ කියන්නේ Higher National Diploma එකක් තමයි හම්බ වෙන්නේ. සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ කෝසස් වලට ඇප්ලයි කරන්න කියලා. ඒක ලොකු ප්‍රොසෙස් එකක් නෑ, පොඩි ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ස්ලියට් එකට අලුත් ඉන්ටේක් එකක් ගද්දී එයාලා ඒ ගැන ස්ලියට් වෙබ්සයිට් එකේ පොඩි අප්ඩේට් එකක් දානවා. ඒ වගේම ඔයාලට ලේසියෙන්ම ගැසට් එක බලා ගන්න පුළුවන්. ටැමිල් ගුරු කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ගැසට් එක බලලා ඔයාලට ඇප්ලයි කරන්නත් පුළුවන්. පෞද්ගලිකව මම ඇප්ලයි කරෙත් ටැමිල් ගුරු කියන වෙබ්සයිට් එකේ තියෙන ගැසට් එක තමයි බලුවේ. ඒ වගේම ගැසට් එකේ තියෙනවා එක එක බ්‍රාන්ච් වල මොනවද පවත්වන කෝස්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැම බ්‍රාන්ච් එකකම මේ කෝසස් 14ම නැහැ. ඒ නිසා ඔයාලා ඇප්ලයි කරද්දී ගැසට් එක බලන්න. ගැසට් එකේ තියෙනවා උදාහරණයක් විදිහට දෙහිවල බ්‍රාන්ච් එක ගත්තොත් දෙහිවල බ්‍රාන්ච් එකේ කෝසස් 7ක් තියෙනවා. මේ 7 ගැන එහෙම විස්තර තියෙනවා. next point එක තමයි ඉස්සර HND වලට select කළේ ZCO එක සහ selection test එකක් තියලා. ඒත් last intake එකේදී නම් හැමෝම ගත්තේ ඔයාලගේ result වලට marks දීලා. බොහෝ දුරට මේ ඊළඟ intake එකත් ඔයාලගේ result වලට marks දීලා ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාලා නිතර ස්ලියට් වෙබ්සයිට් එකත් එක්ක ඉන්න ස්ලියට් වෙබ්සයිට් එක අප්ඩේට් කරනවා මේ හැම විස්තරයක් ගැනම. මතක් කරන්න ඕන ඇප්ලයි කරන්න හිතන් ඉන්න අයට මේ ගැන දැනුවත් වෙන්න පහසුම ක්‍රමය තමයි, හොඳම ක්‍රමය තමයි ස්ලියට් වෙබ්සයිට් එක. ඊට අමතරව ස්ලියට් Facebook page එක තියෙනවා. මම ඒවයි links description එකේ දාලා තියන්න. ඔයාලට මේ ස්ක්‍රීන් එකෙන් දැන් බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එක. ඔයාලා නිතර අප්ඩේට් එකේ ඉන්න ඔයාලා ඇප්ලයි කරන කෙනෙක් නම් මේ විස්තර ගැන. ස්පෙෂලි කියන්න ඕන දෙයක් තමයි මේ හැම කෝස් එකක්ම ඉංග්‍රීසි මීඩියම් තමයි උගන්වන්නේ. ඔයාලා මේ කෝස් එකට ඇප්ලයි කරන්න කලින් ඉංග්‍රීසි පිළිබඳ පොඩ්ඩක් ඉගෙනගෙන එනවා නම් ඔයාලට ඇකඩමික් වැඩ ටික ගොඩක් පහසුයි. මොකද මේක හැම කෝස් එකක්ම ඉංග්‍රීසි මීඩියම් නිසා. අන්තිමට කියන්න ඕන දෙයක් තමයි සමහර ATI වල හොස්ටල් හම්බ වෙනවා. සමහර ATI වල සමහර තැන්වල බොයිස්ලට හොස්ටල් තියෙනවා, සමහර තැන්වල ගර්ල්ස්ලට හොස්ටල් තියෙනවා. ඒ වගේ ඔයාලා ඒ ගැනත් ඔයාලට මේ ස්ලියට් වෙබ්සයිට් එකකින්ම දැනුවත් වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.